ඇත්තටම පිරිම ළමයි කැමති. සුදු කෙල්ලොන්ටද කළු කෙල්ලොන්ටද තරුණ කෙල්ලොන්ටද? දැන් ඉන්න කොල්ලොන්ට සුදු කෙල්ලෝ වැඩක් නැහැ, කළු කෙල්ලෝ වැඩකුත් නැහැ, මහත තිබ්බත් වැඩක් නැහැ. හරිද? දැන් ඉන්න කොල්ලොන්ට ඕනේ හිලට දාද්දි තදේට යන්න ඕනේ. තොපේ හිලට දාද්දි තදේට යන්නේ නැහනේ. තොපේ හිල නිකන් නිද වගේ. මේ තියෙන නිද වගේ. මේ පේනවනේ. මේ තියෙන නිද වගේ තොපේ හිල. ඒකින්ද දැන් ඉන්න කොල්ලෝ තොපිට කැමති නෑ. තොපි ගිහිල්ලා වටේටම දෙනවනේ. වටේටම දීලා ඕක ලොකු කරගන්නවා. ලොකු කරගත්තාම කොල්ලොන්ට හරියන්නේ නෑ ඒක. කොල්ලොන්ට බස්සද්දි තියෙන්න ඕනේ තදේට. තොපිට දැන් කොත්තට බස්සවුවත් තදේට බහින්නේ නෑ. තොපි අයාලේ යනවනේ. අයාලේ යන බඩුනේ. ඒකින්ද තොපිව හරියන්නේ නෑ. සුදු උනත් කළු උනත් දැන් තොපි ලංකාවේ ඉන්න කෙල්ලෝ වැඩම්ම නෑ. ඔව්. මීට පස්සේ අවුෙන්න එපා. හක්ක පයින්න ගහන්නේ ඈ. දක්ක ගහන්නේ. ඔව් ඔව්. මට කන්න ඕනේ. මට කන්න ඕනේ. මේකිට මචං පුදුම කැහිල්ලන්නේ තියෙන්නේ. හිතට දැනෙන්නේ. මේකිට මෝල් ගායේ වැඩි වෙලා ඉන්නේ. ඔව් ඔව් මේකිට මචං මෝල් ගායේ වැඩි වෙලා තියෙන්නේ. බලපන් මේකිට තියෙන කැහිල්ල. මේකිට කෙලින්ම ආමියකේ කොල්ලෝ 10ක් විතර ගෙනල්ලා මේකට හොඳට පෝලින් දාන්න ඕනේ. එතකොට මේකේ මෝල් අමාරු අඩු වෙනවා. තෝ ඊට පස්සේ අවුනොත් මට තෝගේ තත්ත්වේ භයානකයි ඈ. පස්සේ කිව්වේ නෑ කියන්න එපා. කෙලින්ම මේ පොල්ල බස්සන්නේ තෝගේ මෝලේ හොඳ වෙන්න. හරිද? මේ පොල්ල දිගටම බස්සනතොට මෝලේ හොඳ වෙන්න. තෝ ඒක මතක තියාගන්න ඕනේ ඈ. පස්සේ මට අවුෙන්න එපා. හරිද? මේ Facebook එකේ TikTok එකේ අවුෙන්න එපා. YouTube වලම හරිද? කන පලන්නේ. ඔව් ඔව් පස්සේ කිව්වේ නෑ කියන්න එපා. තත්ත්වේ භයානකයි. කොල්ලෙක්ගේ දිවට යගෝ මේ වගේ වැස්සියන්ට දිව දාන්න උමුත් ඉන්නවද බං මේ ලංකාවේ? මේ වගේ උන්ට දිව දාන්න යන්න එපා. හැදෙන ලෙඩේ හොයාගන්නවත් බෑ. දන්නවද? මෙවුන්ට කෙලින්ම විස බීජ ගොඩක් තියෙනවා මෙවුන්ගේ ළඟ. බලපී මූණේ හැටි මේකගේ කන පැලෙන්න ගහන්නේ හුත්තිකගේ ලව් වෙන්න එපා ඊට පස්සේ ඈ. තත්ත්වේ භයානකයි. මට හොඳටම සනීප නෑ. ડોක්ටර් කිව්වා ආදරේ අඩු වෙලා කියලා. I love you කියලා කවුරු හරි මාව බේර ගන්නකෝ. සනීප නැත්තම් තොට ලෙඩ හැදිලා මැරියන්. හරිද? තව ලෙඩ වැඩි වෙලා මැරියන් තෝ. තෝ වගේ උන් වැඩක් නෑ මේකට. මේ ලංකාවේ ගොන් වස්සෙක් ඉන්නවා නම් මේකිට I love you කියලා මේකිව බේරගනින් ගිහිල්ලා ගොන් වස්සෝ ඉන්නවා නම් ඵලයන්. මේ ගොන් වස්සෙක් ඉන්නවා නම් ටක් ගාලා මේකිව කසාදි බැදපන් ගිහිල්ලා. වැඩේ ඉවරයි. මේකේ පුදුම මෝල් අමාරුවකින් ඉන්නේ. හරිද? ඔයා ඉන්න මෝල් අමාරුව අපිට තේරෙනවා. හරිද? මෙයාගේ මෝල් අමාරුව ටක් ගාලා අඩු කරන්න ගිහිල්ලා කවුරු යන්න ඊට පස්සේ අවුනොත් කන පැලෙන්න ගහන්නේ. හරිද? පොල් මලකින් ගහන්නේ තොට හක්ක පැලෙන්න. අපි පාර ගානේ හන්දි ගානේ යද්දි අපේ පස්සේ එනවා පොඩි ලස්සන කෙල්ලෝ. ඒ කෙල්ලෝ ඇවිල්ලා අයියා දෙන්නකො නම්බර කියලා මගෙන් ඉල්ලද්දි මම කිව්වා ඵලයන් හුත්ති යන්න පුක් ගැට්ට පලා ගන්න නැතුව කියලා.